WhatsApp එකේ එරර් එක ෆික්ස් වුණේ නැති අයට තමයි මේ වීඩියෝ එක. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අපේ ලක්මාට YouTube channel එක අලුත් වෙන channel එක subscribe කරලා එහා පැත්තෙන් තියෙන notification bell icon එකත් ඔල් දාලා click කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් වැඩි කතා නැතුව අපි දැන් යමු වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේ එරර් එක fix කරගන්නේ කියලා. ඉතින් ඔයාලව අදත් සාදරයෙන් පිළිගන්නවා ලක්මාල් ටෙක් YouTube channel එකට. ඉතින් ඊට කලින් මම වීඩියෝ එකක් දාලා තිබ්බා WhatsApp එකේ error එක කොහොමද fix කරගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක හුඟ දෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා error එක fix වුණා කියලා. ඉතින් තවත් ගොඩ දෙනෙක් error එක fix වුණේ නැහැ කියලා තමයි කමෙන්ට් කරලා තිබ්බේ. ඉතින් ඒ අයට තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කියලා දෙනවා කොහොමද error එක fix කරගන්නේ කියලා. ඉතින් අපි දැන් screen record එකට ගිහිල්ලා බලමු කොහොමද මේ error එක fix කරගන්නේ කියලා. හරි දැන් අපි බලමු කොහොමද error එක fix කරගන්නේ කියලා. ඉතින් ඔයා මුලින්ම ඔයාගේ settings වලට මේ විදිහට යන්න. ඔයා මේ විදිහට settings වලට ආවට පස්සේ මේ විදිහට පහළට scroll කරන්න. scroll කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් පහළ තියෙනවා system කියලා option එක. අන්න එතන තමයි ගොඩ දෙනෙක් මේ සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මෙතන phone එකේ system එක වෙනස් වෙනවා. ගොඩක් දුරට Realme, Infinix වගේ phone වල මෙතන system නෙවෙයි ඉන්නේ additional settings කියලා තමයි ඉන්නේ. අන්න ඒක ඇතුළට මේ විදිහට යන්න ඔයා. එතන ඇතුළට ගියට පස්සේ අපිට බලා ගන්න පුළුවන් පහළ තියෙනවා develop option කියලා. අන්න ඒක ඇතුළට ගිහිල්ලා ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන උඩම තියෙන ටික එක off කරලා පස්සේ පුළුවන් ඔයාලට මේ develop option එක off කරලා ඔයාගේ WhatsApp එකේ error එක එතනින් fix කරන්න. ඔන්න ඔය විදිහට තමයි අද ගෙන අපි වීඩියෝ එකක් ඉවර වෙන්නේ. ඉතින් වීඩියෝ ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් අනික් අයට බලන්න. ෂෙයා කරන්න. මේ වගේ තවත් අලුත් වීඩියෝ බලන්න ඕන අපේ ලක්මාල් ටෙක් YouTube channel subscribe කරලා එහා පැත්තෙන් තියෙන notification bell එක එකත් ඔල් දාලා click කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් අතට ගිහලා එන්න. ජය වේවා.